දෙවියන් වහන්සේ පිළිබඳව අත්දැකීම ඔබම ඇති කරගන්න කියලා දෙවියන් වහන්සේගේ වචනය අද අපට පැහැදිලි කරනවා. මේක හරි බැරෑරුම් දෙයක්. අපි කොහොමද මේ දෙවියන් වහන්සේගේ යහපත්භාවය, දෙවියන් වහන්සේගේ මහත් බලය අපි තවත් කෙනෙකුට කියන්නේ? හොඳට හිතලා බලන්නකෝ. මුල ඉඳලා ඔබ ඔබේ ශරීරය දිහා බැලුවාම මේ ඇස්, කන්, නාසය, මං කතා කරන හඬ, මං හුස්ම ගන්න විදිය, මේ හැම දෙයක්ම පුදුමයි නේද? ලෝකෙ පුදුම නැද්ද? අහස තියෙනවා, පොළොව තියෙනවා, ජලයේ ස්වභාව ධර්මයෙන් අපිට ලැබිලා තියෙනවා. තුරුවදුල අපිට ලැබිලා තියෙනවා. ඇලදොල ගංගා ලැබිලා තියෙනවා. මේ කොහෙන්ද මේ මිනිසුන් හදපුවද මේ? දැන් මිනිසුන් අපි නිකමට කියන මේ වැව කරේ මම, මේ ජලාශ්‍රය කළේ අපි විසින්. හැබැයි මේ ජලාශ්‍රය කරන්න ජලය කොහෙන්ද? ඒකට අවශ්‍ය කරන පරිසරය කොහෙන්ද? පරිසරයයි ජලයයි තිබුණ නැත්නම් මිනිහෙකුට වැවක් හදන්න පුළුවන්ද? නැත්නම් මේ දොලක් හදන්න පුළුවන්ද? කිසිම දෙයක් කරන්න බෑනේ. අන්න දෙවියන් වහන්සේගේ අත්දැකීම අපි ගන්නවා. මේවා ගැන අපි හිතන්නේ නැහැ නේ දෙවියන් වහන්සේගේ අත්දැකීම. මේ හුස්ම ගන්න දෙවියන් වහන්සේගේ අත්දැකීම තුළ. උන්වහන්සේ අපිට දෙන වරප්‍රසාදය තමයි හුස්ම ගන්න. ජීවිතය අපිට ලැබිලා තියෙන්නේ උන්වහන්සේකින්ද. දෙවියන් වහන්සේගේ මහා බලය ගැන අද අපි කතා කරමු. අපි ඒ ගැන මෙනෙහි කරන්නට යමු. උන්වහන්සේ දීලා තියෙන දේවල් වලින් තමයි අපි අද මේ හැම දෙයක්ම පුරවන්නේ. අපිට පුළුවන් ද මේ පොළොවේ අපේ උත්සාහයෙන් කිසිම දෙයක් ගන්න? මොකද්ද අපිට පුළුවන්? එක දෙයක් හිතන්න. මගේ උත්සාහයෙන් දෙවියන් එපා අපිට. දෙවියන් නැහැ අපි ගාව. එහෙම කියලා මම තමයි වීරයා, මට මොනවද කරන්න පුළුවන් කියලා හිතන්න. තනි හුස්ම ගන්න පුළුවන්. හුස්ම ටික ලැබුණොත් අපිට හුස්ම ගන්න පුළුවන්. අපි ඔය ගිහලා දාන මොකක් හරි ගුහාවකට ගිහලා මේ වායු රෝධක කරලා එන්න බැරි වෙන්න දානවා. කොච්චර වෙලාවක අපිට ඉන්න පුළුවන්ද? සයුරක් කැට අපිට කොච්චරලා හුස්ම අල්ලන්න නැතුව ඉන්න පුළුවන්ද? වතුරක් කැට අපිට ඉන්න පුළුවන්ද? අපිට ඉන්න බෑ. අපිට පුළුවන්ද මහා ගින්දරක් මැද්දට ගිහිල්ලා අපිට බේරෙන්න? අපිට තව සුවසයි. බෑ. මේ හැම දෙයක් තුළ අනිත් පැත්තෙන් ගත්තාම අපේ මිනිස් අවශ්‍යතාව මොනවද? අපිට ආහාර තිබුණොත් තමයි අපි ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. මේ ආහාර අපිට ලැබෙන්නේ කොහෙන්ද? ඔව් අපි කඩේකට ගිහලා ගන්න අපිට සල්ලි තියෙන ඕන තරම් තියෙන. මේ සල්ලි කොහෙන්ද ආවේ? මේ ආහාර කොහෙද නිෂ්පාදනය වුනේ? මේවට ඵලදායීතාවය කොහෙන්ද මතුනේ? මේවා කිසිසේත් අපි හිතන්නේ නැහැනේ. අපි එදා දවස් බලන්නේ බැංකුවට යනවා, අපේ බැරකම් වත්කම් මේවා ගැන හිතනවා, අපේ මහා බලය ගැන හිතනවා, අපිට තියෙන යාන වාහන ගැන හිතනවා, අපිට තියෙන මහා බලය උජාරුවෙන් කටයුතු කරලා අපිට පුළුවන් මේ දේ කරන්න. සල්ලි තියෙනවා නම් දෙවියන් අපිත් එක්ක ඉන්නවා. මේව මෝඩ සිතුවිලි ගෙනල්ලා අපි සියල්ලම අපිම නැති කරගන්නවා. දෙවියන් වහන්සේගේ මහා බලය ගැන හිතන්න, උන්වහන්සේ අපිට දුන්නු මේ ත්‍යාගි ගැන හිතන්න, දෙවියන් වහන්සේට අපි මහිමය ලබා දීලා උන්වහන්සේ දුන්නු හැම දෙයක තුළම අපි දෙවියන්ට ස්තුති කරලා දෙවියන් වහන්සේගේ ඵලදායීතාවය උන්වහන්සේ තුළ අපි ජීවත් වෙලා ඵලදායී මිනිස්සෙකු වෙමු. යහපත් දවසක්. ජේසුස් පිටයි.